කන්න ආස හිතන රෙස්ටුරන්ට් එකේ වගේ රසට නූඩ්ල්ස් එකක් හදමුද? එහෙනම් එන්න මගෙත් එක්ක. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ රෙස්ටුරන්ට් ස්ටයිල් එකට කොහොමද නූඩ්ල්ස් එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ වගේ නූඩ්ල්ස් පැකට් එකක් අරගෙන තම්බගෙන ඒකේ වතුර ටික මේ විදිහට පෙරා ගන්න. මම ඉතින් මෙතන චොප් කරගෙන තියෙනවා onion leaf, carrot, garlic and sausages. ඔයාලට කැමති හැඩයකට මේවා කපා ගන්න පුළුවන්. දිගට හරි කොටුවට හරි කැමති විදිහකට ඔයාලත් මේ ටික කපා ගන්න. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට මේ විදිහට තෙල් ටිකක් දාගෙන බිත්තර දෙකක් අරගෙන ඒකත් මම මේ වගේ දා ගන්නවා. ඊට පස්සේ ඒක හොඳට මේ වගේ පොඩි කරගන්න ඕනේ. මේක හොඳට හැඳිගා ගන්න අමතක කරන්න එපා. මොකද නැත්තම් අපිට මේක ගන්න වෙන්නේ ඔම්ලට් එකක් විදියට. දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ කලින් චොප් කරගත්ත garlic ටිකයි sausage ටිකයි. දැන් කරන්න තියෙන්නේ මේ ටික හොඳට මික්ස් කරගන්න එක. ඊට පස්සේ මේකට චොප් කරගත්ත කැරට් ටිකයි ලූණු ටිකයි මේ විදිහට එකතු කරගන්න. දැන් ඉතින් ආයෙත් තියෙන්නේ හොඳට කලවම් කරගන්න එක. ඔයාලා මේක හොඳට මික්ස් කරගෙන විනාඩි 2ක් වගේ මේක ගෝල්ඩන් කලර් එකක් යනකම් ලිපේ තියාගන්න ඕනේ. ඔන්න ඉතින් දැන් මේක ගෝල්ඩන් කලර් එකට ටර්න් වෙලා කියලා ඔයාලට පේනවා ඇති. දැන් මම මේකට එකතු කරගන්නවා සෝයා සෝස් මේස හැඳි 2ක්. ඒ වගේම මේකට චිලි සෝස් මේස හැන්දකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. එතකොට තමයි මේක පොඩක් ස්පයිසි ගතියට අපිට කන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේකට එකතු කරගන්නවා chicken seasoning powder තේ හැන්දක්. ඔයාලට මේකට chicken cubes use කරන්නත් පුළුවන්. දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට රසය අනුව salt ටිකක් එකතු කරගන්න. ඔන්න ඉතින් දැන් තියෙන්නේ ආපහු හොඳට mix කරගන්න. පේනවා නේද මේකේ කලර් එක කොහොමද කියලා? ඒ වගේම මේක මාරම සුවඳයි. ඉතින් ඔයාලට මේ මික්සර් එක හරියට මේ විදිහට හදාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම රෙස්ටුරන්ට් එකේ රසටම අපිට නූඩ්ල්ස් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්. දැන් මේක විනාඩි 2ක් මේ විදිහට කුක් වෙන්න තියලා මේකට අපිට එකතු කරගන්න පුළුවන් අපි කලින් හදාගත්ත මැගි නූඩ්ල්ස් එක. ඔන්න ඉතින් මම දැන් මැගි නූඩ්ල්ස් එක මේකට එකතු කරගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ මේක හොඳට කලවම් කරගන්න. අපි හදාගත්ත මේ මික්ස්චර් එක නූඩ්ල්ස් එකේ හොඳට කෝට් වෙනකම් අපිට මේක හොඳට කලවම් කරගන්න වෙනවා. ඔයාලට හිතනවද නිකන් මට මොන හරි අමතක වුණා කියලා? නෑ මට මුකුත්ම අමතකුන්නේ නෑ. ඉතින් ඔන්න මම නූඩ්ල්ස් එක හදලා අවසානයේ තමයි onion leaf ටික මේ විදිහට එකතු කරගන්නේ. ගොඩක් අය මේක මුලින්ම මික්ස්චර් එකටම එකතු කරගන්නවා. හැබැයි අපිට මේ නූඩ්ල්ස් එක ෆ්‍රෙෂ් වගේම මේක මේ ග්‍රීන් කලර් එකට ලස්සනට ගන්න පුළුවන්. අපිට මේ onion leaf ටික හරි leeks ටික හරි අන්තිමට එකතු කරගත්තොත් විතරයි. ඒ වගේම තමයි මම දැන් මේකට ඕනේ එකතු කරගන්නවා black pepper powder ටික. දැන් ඉතින් මේක හොඳට ආපහු සැරයක් mix කරගන්න. දැක්කම කන්න හිතෙනවා නේද? මේ විදිහට නූඩ්ල්ස් එක හදාගත්තම කොච්චර රසද කියලා ඔයාලා try කරලා බලන්න. එකපාරක් හදලා බැලුවොත් ආයෙත් හැමදාම මේ විදිහට හදන්න හිතේ. ඉතින් ඔයාලත් මේ විදිහට රෙස්ටුරන්ට් ටේස්ට් එකට නූඩ්ල්ස් එක මේක් කරලා කොහොමද රස කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ රසවත් රෙසිපීස් තවත් බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. subscribe කරලා මාත් එක්ක දිග්ගටම රසම රස රෙසිපි හදමු.